අයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිං අස්සලාමු අලයිකුම් ගයිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 59 වෙනි පාඨමාලාවේ සෝද හමුව 2026 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දින ගාලු පුරවරයේදී සංවිධානය කර අද දින සැපමිනි සියලු දෙනා ආදරෙන් සාදරයෙන් ඔබ සැම පිළිගන්නවා. 1588 පෘතුගීසින් විසින් සාදා නිර්මාණය කරන ලද ගාලු බලකොටුව සංචාරකයන්ගේ නෙත්සිත වසඟ කරන ස්වභාව සෞන්දර්ය අලංකාරයෙන් පිරිපුණු ස්ථානයක්. ලෝකයේ බොහොම දුර්ලභ ස්ථානවලින් එක ස්ථානයක් කියලා කියන්න පුළුවන්. මේ ඇති විශේෂත්වය තමයි පෘතුගීසි ලංකදේශ ඉංග්‍රීසි ආදී සියලු දෙනා ලංකාව යටත් වෙච්ච දෙයක් ලෙස අත්පත් කරගෙන සිටි කාලයේ ගාලු බලකොටුව ප්‍රධාන කොට ඔවුන්ගේ ආරක්ෂාව තර කරගෙන රට පාලනය කළා. ගයිස් 1988-89 වර්ෂවල පුහුණු වෙමින් සිටින කාලය අතරතුර අපි ගාල්ලේ රාජකාරී වල නියුක්ත වුණා. ඔයාලන්ට මතක ඇති. ඔබට මතක නම් කොහෙද ගාල්ලේ රාජකාරී කරපු ස්ථානය මතක නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Okay guys, now we are going to start our party. Stay tuned. ඔන්න අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. බලමු අද ප්‍රෝග්‍රෑම් මොකද වෙන්නේ කියලා. Guys, give it touch. හරි. වඩාත් පාඩ බලව ඉස්සරහට. පොළ අපි ආවා ගාල්ලට වැඩේ සද්දෝසයි සතුටුයි ජය වේවා. නමයි නම්බර කියා 11700 6612 and my friends of 59 course. It is my pleasure to welcome all of you here. Way here than we had in 1988. That is our life. We have another little more period to spend with us. Therefore, I must thank you all to participate this event. අපි මේ ජීවිත පෙත්මගේ පියමන් කර ආව හැම පියවරකම අපේ අතීතයේ වැනු තැනක් ඉතුරුලා තිබුණා. සීතල වේදනාවක්. ඒ හැම පෙත්මගේ පියක් අසලන ඒ දියතලාවේ සුන්දර සීතල පතිකුණු දැම්පිලා තිබුණා. හොඳ වෙලාවට පොරෝණ ඇවිල්ලා ඒ දියතලාවේ මතකය අපට ගන්නට පරිසරයක් නිර්මාණය කරලා දුන්නා. ප්‍රදේනට බෑ. උරුසු වෙන්නට තියෙන ආගාරය එල ඉක්මනින් මම මේ සීතල දියතලාවේ සීතල අපේ නඩතුර තියාගෙන ඉදිරියට සඳහා යොමු කරනවා. හොඳයි.
ඔහු අප වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළා. එබැවින්ම ජීවිතේ පෙත් මගේ ඇත්තටම පෑන දොර වෙත ලං වෙමින් අප පෑන දොරෙන් පිටව ගිය අපේ මිතුරන්ට මේ මොහොතේ සිහිපත් කරමු. ඔවුන් අප මිතුරු කරන අප ළඟ තබා අප වෙතින් නික්ම ගියා. ඒ සඳහා පාන්සුල්තල්වන්ට ගෞරවනීය ආරාධනය අපේ මිතුරු අපේ ගුණසේකර ඒකම කමල් වීරසිංහ. විනාඩියක නිහතතාවයකින් අපි අපේ ගෞරවය පුදමු. නිර්මාණය වෙනුවෙන් මහන්සුණු අද දවසේ නිර්මාණය කළ අපේ නිර්මාණකරුවන් අපේ මිතුරන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබට අප වෙනුවෙන් ඔබට ඉදිරියට එන්න කියලා. දැන් අපේ ගුණසේකර සොයුරා ඇවිල්ලා ඉන්නවා. විමාන කනගරියේ සොයුරා, චාරි මහේන්ද්‍ර සොයුරා, ප්‍රදීප් වික්‍රමකේවා, නවලක ප්‍රදීප් නවලක මහමහරුනේ, ලාල් කුමාර මහතා, ලලිත් රෝහණ සොයුරා, චන්ද්‍රසේරි දියණිය මහතා සොයුරි චන්ද්‍රසිරි ඉස්සරහ ඔබ සමට ඉදිරියට එන්නයි කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ ගෞරවය පුදන්න ඕන. අදින්ම විතරයි. අන්දුවා ඉස්සරහට ගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා දැන් කවුරු කියලා දන්නවා කියලා නෑ. රත්නායක සර්. මේ ආරාධනෙ ඉදිරියට එන්නයි කියලා. අපේ ගාලු පුරවරේ අපගේ 1980 සිට 2026 දක්වා වසර 38කට ආසන්න කාලයක් අපි එකම අපේ සම්බන්ධතාවය තියාගෙන හිටපු අපේ 59 පාඨමාලාවේ 5 වන සුබදහම සියලු දෙනාටම මේ අවස්ථාවට සහභාගී වීම සහ ස්තුතිය පුද කරනවා. මේ අවස්ථාවේදී පොඩි අදහසක් තියෙනවා. අපේ පොඩි කාපයක් තියෙනවා. මොකද අපිට මේ දකුණ නුවර කට්ටියට ටිකක් යන්නේ අපහසු කාර්යයක් දැන් දුර වෙන්නේ. නුවර ඉපදෙන්නේ දකුණ ළමානේ, දකුණ ඉපදෙන්නේ නුවර ළමානේ. ඒ විස්තෘතිය එනවා අපි මේගොල්ලෝ සොයලා ගන්නවා. හරි දැන් ශ්‍රී ලංකා මේ ලංකාවේ ලංකාවේ ඒ අවස්ථාවේ ඒගොල්ලන්ගේ අපි ඒක බාර දෙමු. මේ මත කරන අපේ මේ ස්ථානේ ලබා දෙන්න එක කරුණක් තමයි මේ තමයි සුසන්ත රාජ් සෙල්ලාම්දි. අපි රාජ්‍යක සුසාගේ කියන්නේ. 60th course එකේ සප්ලයි එකට මේක මම 60 වුණාට 59 60 කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොකද ඒක නිසා මගේ සහෝදරයෝ අරනකොට ඊළඟට ඉන්න සහෝදරයෝ ටික තමයි 60 59 කියන්නේ. ඒක නිසා මම කියනකොට මචං උඹලට පුළුවන් දාලා දීවා මම වැඩේ බාර ගන්නම් මම කරන්නම් කියලා. හරිද? ඒ කියන්නේ මගේ ළඟට ඇවිල්ලා මට අපේ කොල්ලොන්ට කැම වේලක් දෙන්න පුළුවන් නම් ඒකත් මට ලොකු සත්‍යයක්. ඔක්කොම advance එකට ඇවිල්ලා මුකුත් නැහැ. ගහනවා අයියාගේ ඕමට මොනවද දාන්න.
macam patio tadi. Ini mana hot air होता है. Gila. Gila itu ni. Gimba kan ni? Iya kan tahu dia nak kan? Nah, sudah macam mana? Ini kan Asal